ආයුබෝවන් KVR YouTube channel එක ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයගලන්ට ඉදිරිපත් කරන්න යන්නේ මේ වගේ ලස්සන මණිපාන් ඩෙකරේෂන් එකක් සාදා ගන්න ආකාරය තමයි. ඒ නිසා අද මම මේ හැමෝම ආසයිනේ තමන්ගේ ගෙවත්ත ගේ ඇතුළ මේවා ඉන්ඩෝ ප්ලාන්ට් එකක් හැටියටත් ගේ ඇතුලේ තියන්න පුළුවන්. ඒ වගේම වෙරන්ඩාව ලස්සන කරගන්න වගේ මේ මණිපාන් ඩෙකරේෂන් එක වැදගත් වෙනවා. ඒ නිසා අද මං ලේසියෙන්ම හදාගන්න වියදමක් නැතුව හදාගන්න මණිපාන් ඩෙකරේෂන් එකක් ගැන තමයි කියලා දෙන්න යන්නේ. නැත්නම් PVC බට කෑල්ලක් වගේ එකක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ වගේ ලණු ටිකක්, කොහු ටිකක් අවශ්‍ය වෙනවා. අපි මේ PVC බටේ මුලින්ම මේ වගේ හතරට විතර කපලා මේක අර පෝච්චියට සකස් වෙන ආකාරයට මේක මේ හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපි මෙන්න මේ ආකාරයට මේ වගේ හිල් හතරක් විද ගන්න ඕනේ කම්බියෙන් දවටන්න. පෝච්චියට දවටන්න. දවටලා ඊට පස්සේ ඔන්න ඒ ටික තමයි මේ අපිට ඩෙකරේෂන් එක හදා ගන්න අවශ්‍ය වෙන්නේ. ඒ වගේම මේ මම ඊළඟට කියලා දෙන්නම් මේක හදාගත්තට පස්සේ මේක ඉන්දන්න අවශ්‍ය කරන පොහොර වර්ග පස්වැලි ගැන. දැන් අපි මුලින්ම පටන් ගමු මේ ඩෙකරේෂන් එක හදාගන්න විදිහ. මේ වගේ ලණුවක් අරගෙන මේ අපි මේ ලණු මේ බටේට මේ වගේ කොහු ටිකක් ගන්නවා. අරන් මේ බටේ වටේට මේ කොහු තියෙනවා පොඩ. වැඩි නෙමෙයි ගානට පොඩ්ඩක් තුනියට තියා ගන්නවා. එතකොට අපේ මේ වැල හොඳට මේ කොහු අස්සට රිංගල මුල් හොඳට අල්ලනවා. මෙන්න මෙහෙම මේ වගේ තියලා අපි මුලින්ම බටේ කෙරවලින් උඩ කෙරවලින් මෙහෙම ලණුව ඔතාගෙන යනවා. ඔහොම ඔතාගෙන යන්න ඕනේ. කොහු මදි වෙනකොට කොහු තිය මේ ආකාරයට ඔහොම කොහු තිය ඔන්න ඔහොම මේ වගේ බටේ කෙලවර මේ පෝච්චිය වැහෙන සීමාව වෙනකන් මේ බටේ අපි මේ මගේ කොහු තියලා ඔතාගෙන යනවා. මෙන්න මේ ආකාරයට. ඔන්න ඔහොම. මේ වගේ. දැන් මෙන්න මේ ආකාරයට අපි මේක ඔතා ගන්නවා. අද මම මේ ගත්ත බටේ ටිකක් දිගයි. මට හම්බෙච්ච බට කෑලි දිග වැඩි. නිසා මම මේක කපලා හක දාන්න ඕනේ නැහැ. නිසා මම මේක එහෙම්මම ගත්තා. මේකට Tamanට අවශ්‍ය ප්‍රමාණයේ බට කෑල්ලක් ගන්න පුළුවන්. පොඩි කෑල්ලක් හරි Tamanට තියෙන විදිහට. අපි දැන් මේකට භාවිතා කරන්නේ මේක හිටවන්න මේ ඉඳන්නේ මෙන්න මේ පෝච්චියේ. මේ පෝච්චිය යට තියෙන සිදුරු. පොඩි සිදුරු තියෙනවා. ඒ වගේම අපි මේ කපාගත්ත එකෙත් අපි හිල් දෙකක් තුනක් ඉදගෙන තියෙනවා. අපි ඒකට තමයි මෙහෙම තියන්නේ. අපිට තා පොඩ්ඩක් මේකට ඔතන්න ඕනේ ලණු. මේ අපි ඒකේ ඔතන්නේ පස් ටිකෙන් උඩ පේන ටිකට විතරයි. දැන් අපිට මේ ප්‍රමාණවත් වෙනවා මේ ලණු කෑල්ල. ඒ නිසා අපි මේ ලණු කෑල්ල කපලා මෙතනින් ඉවත් කරනවා. ඉවත් කළා. හරි. දැන් අපි මේක ඔතලා ඉවර කරගන්න වගේ යන්නේ දැන්. දැන් තව පොඩ්ඩයි තියෙන්නේ. අපි මේක ඔතන්නේ පෝච්චියේ පස් වැහෙන සීමාවට විතරයි. දැන් අපි මේ විදිහට ඔතලා මේක දැන් ගැලවෙනවට අපි මෙහෙම මේ ලණුව දෙකට පළලා මේ වගේ දෙපැත්තට අරගෙන හොඳට ශක්තිමත්ව ගැටයක් දා ගන්න ඕනේ මේ විදිහට. හොඳට ගැට ගහ ගන්න. මේ වගේ ගැට ගහ ගන්න ඕනේ. ගැට ගහගෙන දැන් අපි මේක හදාගෙන ඉවරයි. ඊගවට අපි කරන්නේ මේ වැඩිපුරම එල්ලෙන කොහු ටික පොඩ්ඩක් කපලා අහකට දානවා. අහකට දාලා පැටලෙන නිසා උඩත් මේ උඩ කෙරවලෙත් තියෙන කොහොම අපි ඉස්සර මේවා කරපු. ඒ ටිකත් අපි මෙතන කැත නිසා ඒ ටිකත් ගස්සන්ට කපලා මේ බටේ සීමාවට ලස්සන්ට මේ වගේ හදා ගන්නවා වැඩිපුර කොහොම කැලි අයින් කරලා. දැන් අපි මේ බටේ හදාගෙන ඉවරයි දැන්. ඩෙකරේෂන් එකට මේක හදාගෙන ඉවරයි. දැන් අපි මේකේ අර හිල් විද්දේ වෙයින් අපි ඒවට අපි දැන් මේකට අර අපි හදාගත්ත කම්බි තියෙන්නේ. ඒ කම්බි මේ දා ගන්න ඕනේ. මේ හිල් වලට කම්බි දා ගන්න ඕනේ. මේ පලාගත්ත මේ වලට අමතරව එතනට මෙන්න මේ වගේ මේ හිල් වලින් දාලා මේ පැත්තෙන් අරගෙන අපි දැන් මේකෙන් තමයි අපි අර පෝච්චිය දැන් දවට ගන්නෙ.
මේ වගේ පෝච්චිය අපි මේකට භාවිතා කරන්නේ නැහැ මලකඩ කන කම්බි. එහෙම වුණොත් අපිට වතුර දැම්මට පස්සේ අපේ මේ පෝච්චිය මෙහි මලකඩ කාලා බිම අපේ ටයිල් එක සවුත් වෙනවා. ඒ නිසා අපි මේකට භාවිතා කරන්නේ තඹ කම්බියක්. මම නම් මේක අර පරණ වයර් වලින් ගලවගත්ත කම්බි වගේක්. ඒ වගේ දැන් මේ හිල් වලට මේ කම්බි දානවා අපි මෙහෙම. මේ වගේ. මෙන්න මේ වගේ එහා පැත්තෙන් මතුවෙන විදිහට අපි වැතුල් කරගන්නවා. මේ කම්බි පොටවල් 4ක් තියෙනවනේ අපේ දැන් අතේ. ඒ 4ම මෙහෙම දාගන්නවා. දාලා මේ වගේ 4ම දාගන්නවා. ඒ 4 දාලා අපි දැන් අර පළලා තියෙන එක මේ විදිහට මෙන්න මේ ආකාරයට මෙතෙන්ට තියාගන්නවා. තියාගෙන ආය අනිත් පැත්ත හරවලා අපි දැන් මේක අපි ගන්නවා මේ පොටවල් 4 මෙහෙම කරලා ඇදලා ගන්නවා. තියෙන්නේ. මේ 4 මෙහෙම ඇදලා ගන්නවා. අරගෙන මේ ටික එකට එකතු කරලා මේ පැත්තේ අපි හොඳට ගැටයක් දා ගන්නවා. මේ විදිහට හොඳට මේ අඬුවක් ආකාරයෙන් මේක හොඳට මෙහෙම කරලා අපි තද කර ගන්න ඕනේ. නැත්තම් අපිට අර බටේ පොඩ්ඩක් ඇල්ලුව ගමන් උඩට එනවනේ. ඒ නිසා අපිට මෙහෙම අඬුවකින් අපි මේක හොඳට මේ ශක්තිමත් වෙන්න මේ තද කර ගන්න ඕනේ. මෙන්න මෙහෙම. ඔන්න ඔයගේ තද කර ගන්න ඕනේ. තද කරගෙන අපිට වැඩි හරිය කපලා දාලා ලස්සනට මේක හදා ගන්න පුළුවන්. ඕන්නේ. දැන් ඊට පස්සේ අපි මේක ටික යටට නමලා මෙහෙම තියෙනවා. අපි දැන් ඔන්න දැන් අපි මේක හදලා ඉවරයි දැන් අපි. දැන් අපි මේක වටේට තමයි අපි සාගත්ත පස් මාධ්‍ය දාන්නේ. දැන් අපිට මේ පැලේ ඉඳ ගන්න අවශ්‍ය පස් මාධ්‍ය තමයි දැන් මම පෙන්නන්නේ. වැලි කොටස් 1යි. අපි දැන් හදා ගන්න. ළඟට මතු පිට පස් කොටස් 1යි. කවට කර 10 කොටස් භාගයයි. කොහුබත් භාගයයි. කොටස් භාගයයි. ඊගාට කොම්පෝස් භාගයක් ඒ වෙනුවට ගොම වේලපු ගොම තමයි මම අරගෙන තියෙන්නේ. මේකට ගොවේලිප ගොම පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් කොම්පෝස් පුළුවන්. කුකුල් පොර හරි ඒව නම් සැර වැඩි. පොඩ්ඩක් ඒව වේලලා මේ ගන්න ඕනේ. මේ ගොමත් වේලපුව තමයි මම පාවිච්චි කරන්නේ. මේකට කොම්පෝස් දාන්නත් පුළුවන්. දැන් මේ මිශ්‍රණය හොඳට කලවම් කරගන්න ඕනේ. කොහොම මේ ඔක්කොම ටික. එහෙම කලවම් කරගෙන අපි දැන් පැලේ ඉඳන්න මේ වගේ හොඳට ඒ අපි දාපු මාධ්‍ය හොඳට කලවම් කරගන්න ඕනේ. ඊළඟට මම මේකට ඉඳන් ගත්තේ මෙන්න මේ මනි ප්ලාන්ට් පැලේ තමයි මම මේක ඉඳන්න ගත්තේ. මේක පැලයක් නෙමෙයි ටිකක් වැවිච්ච එකක්. මගේ වැරැන්ඩ් එකේ මේ ලස්සන කරලා තිබිච්ච එකක් තමයි මම මේකට ගන්නෙ. මේකේ බටේ දිග නිසා මේකට පුංචි පැල ඉඳන්න පුළුවන්. මම අද මේගොල්ලන්ට පෙන්නන්නත් එක්ක මේ ලොකු ඉඳපු පැලයක් ගත්තේ. දැන් අපි ටිකක් පස් මේ මාධ්‍යයෙන් ටිකක් අපි මේ අපි හදාගත්ත පෝච්චියට දා ගන්න ඕනේ. සාමාන්‍ය ටිකක් ඔන්නෝම ටිකක් දා ගන්නවා. විදිහට දාගෙන මේක වැඩි පස තද වෙන්න දාන්නේ නැහැ. ඔන්නෝම දා ගන්නවා බටේ හිට මෙහෙට නැමෙනවට. ඔය වගේ දා ගන්නවා. දාලා ඊට පස්සේ අපි මේ ඉඳන්න ගත්ත පැලේ තියෙනවනේ. ඒ පැලේ ගලවලා අරගෙන පැලයක් නෙමෙයි මේක ටිකක් හොඳට වැවිච්ච සාකයක් වෙලා තියෙන්නේ. දැන් මගේ මේකේ අතු බෙදිලා තියෙනවනේ. නිසා මම මේකට ගන්න 1යි. නිසා මේක අපි දැන් මේ පෝච්චියේ සුදුසු විදිහට හදා ගන්න ඕනේ. පස් ටික අඩු කරලා මේකල මුල් කැඩෙන්නේ නැති වෙන්න ඔය වගේ ලස්සනට මේක මගේ අපි හදාගත්ත මේක ඇතුළට හින්දන්න ඕනේ. මේ ආකාරයට හින්ද ගන්නවා. ඔන්න. ඒ වගේ හින්ද ගන්න. අපි මේක මේ වගේ වටේට යවනවා. දැන් අපි මේකට මේ අපි සදාගත්ත පස් මාධ්‍යයෙන් ටිකක් තව මේකට අපි දානවා. මේක වැහෙන්නම දාන්නේ නැහැ. අඟල් දෙකක් තුනක් විතර ඉතුරු වෙන විදිහට මේක දාන්නේ. මේ විදිහට දාලා දාන්න වැඩිපුර වහන්න යන්නේ නැහැ. මේකට වැඩිපුර වතුරක් අවශ්‍ය වෙන්නේ නැහැ.
ඊගාවට අපි දැන් මේ වැල මේ විදිහට මේකේ ඔතා ගන්නවා. අපි හදපු මේකේ ඔතා ගන්නවා ලස්සනට. මෙන්න මේ වගේ. ඔතා ගන්නවා. මේ විදිහට. තියෙන්නේ. මේ ආකාරයට කැඩෙන්නේ නැති වෙන පරිස්සමෙන් මේකත් තව තියෙනවා. මේක ගොඩක් අතු බෙදිලා ගිය එකක්. ඒ නිසා අපිට මේක ඉක්මනින් වැවෙනවා. එහෙම නැත්නම් පුංචි පැල දෙකක් ගෙනාවත් අපිට මේක සකස් කරගන්න පුළුවන්. අපි දැන් මේක කඩා වැටෙනවට හීනි පොඩි තඹ කම්බි කෑල්ලකින් හරි නැත්නම් පොඩි ලණු මේ පාටි කෑල්ලකින් මේක අපි කඩා වැටෙනවට මේ වගේ දවට ගන්න ඕනේ. මෙන්න දවට ගන්නවා. නැත්නම් මේක පාත් වෙනවනේ. මෙන්න මෙහෙම මේ ආකාරයට ඔන්න ඔය ආකාරයට ඕන්න ඔය ආකාරයට මෙහෙම දවට ගන්නවා. දැන් අපි මේකත් මේ විදිහට එතනට අපි පොඩි තඹ කම්බි කෑල්ලකින් හරි පොඩි රෙදි පාටි කෑල්ලකින් මේ වැල කැපෙන්නේ නැති වෙන්න ලස්සනට ඔන්න ඔහම දවට ගන්නවා. මේක ටික දවසක් යනකොට මේක අපි මේ දවට ගත්ත ඒවා අවශ්‍ය වෙන්නේ නැහැ. ටික දවසක් යනකොට මේ මුල් తీරවනේ මේ මුල් වලින් මේ අපේ මේ හදපු බටේ මේවා මුල් වලින් අල්ල ගන්නවා. අල්ලගෙන ලස්සනට එයාලට ඕන විදිහට මේක ලස්සනට හැදෙනවා. ඔන්න ඔහම තමයි ඒක. මෙන්න මේ ආකාරයට තමයි මනි ප්ලාන්ට් ඩෙකරේෂන් එකක් අපි සදාගන්නේ. දැන් මගේ වීඩියෝ එක අවසానයි. මගේ වීඩියෝ එකට ඔයගොල්ලෝ කැමති නම් මගේ channel එක subscribe කරලා like එකක් දාන්න. තවත් අයට බලන්න share කරන්න. දැන් subscribe කරලා bell icon එක click කරන්න. එහෙම දැම්මට පස්සේ click කළාට පස්සේ මම දාන වීඩියෝ ඔයගලන්ට මුලින්ම ඔයගොල්ලෝ ගාවට ගෙන්න ගන්න පුළුවන්. ඒ නිසා subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. දැන් අදින් මගේ වීඩියෝ එක අවසන් කරනවා. තියෙනවා නම් කමෙන්ට් කරන්න. අදින් මගේ වීඩියෝ එක අවසන් කරනවා. ඔයගලන්ට සුබ දවසක්.